මූලික අතක් නිර්මාණය කිරීම කියන පාඩම් කොටසේදී අපි මේ මූලික අත කියන්නේ මොකක්ද? ඒ වගේම මේ මූලික අත නිර්මාණය කරගන්න භාවිතා කරන මිමි වර්ග මොනවද? මේ මිමි වලදී අපේ ටේප් පටිය කොහොමද හැසිරෙන්නේ කියලා අපි අවබෝධයක් ලබා ගත්තා. ඒ ටේප් පටිය හැසිරෙන විදිහ අනුව අපි කොහොමද තිරස් මිනුමක්ද ඒක සිරස් මිනුමක්ද කියලා වෙන් කරලා හඳුනාගත්තා. අන්නේ ටේප් පටිය හැසිරෙන විදිහ අනුව අපේ පත්‍රමේ රේඛා ගමන් කරන විදිහ අපි ඉගෙන ගත්තා. දැන් අපිට තියෙන්නේ මේ මූලික අත නිර්මාණය කර ගැනීම සඳහා අවශ්‍ය කරන මිමි ලබා ගන්නේ කොහොමද? ටේප් පටිය ආධාර කරගෙන තමන්ගේ මිනුම් තමන් විසින්ම ලබා ගන්නේ කොහොමද කියන එක ගැන අපි දැන් බලන්න යන්නේ. එහෙනම් අපි යමු අපේ මිමි ගන්න. මුලින්ම අපිට ලබා ගන්න තියෙන්නේ අත උස මිනුම. මේ අත උස මිනුම ලබා ගනිද්දී ඔයාලා දෙයක් මතක තියාගන්න ඕනේ. ඒ තමයි මේ අත උස කියලා අපි ලබා ගන්න මිනුම තියෙනවනේ. අන්නේ මිනුම තමයි අපි අවසානයේට අත නිම කරලා ඉවරුණාට පස්සේ ටේප් පටි අරගෙන මැන්නට පස්සේ අපිට ලැබෙන්න ඕනේ පිළිතුර තමයි මේ දැන් අපි අත උස කියලා ගන්න. ඒ කියන්නේ අපේ ඇඳුමට අත ඇල්ලුණාටත් පස්සේ නූල් දෙන්න නැති වෙන්න වාටිය මැහුණටත් පස්සේ අපි මැනලා බැලුවම මේ අත අපේ උරහිස කෙළවරේ ඉඳන් පහළට අපේ අත තියෙන ප්‍රමාණයට මැනලා බැලුවම අපිට එන්න ඕනේ අගේ තමයි මේ අපි දැන් ලබා ගන්න යන්නේ. ඒ කියන්නේ අවසාන උස. අවසාන උස තමයි මේ අපි ලබා ගන්න යන්නේ. එතකොට හොඳට මතක තියාගන්න මේ උස ගත්තාට පස්සේ අපි අනිවාර්යයෙන්ම වාටිය මැහෙන්න උස ප්‍රමාණයක් එකතු කරන්න ඕනේ. ඒ වගේම අපේ ඇඳුමට අපේ අත ඇල්ලෙන්න එහෙම නැත්නම් ඇටච් කරන්න අපි ප්‍රමාණයක් එකතු කරගන්න ඕනේ. එතකොට තමයි අපිට සම්පූර්ණ උස කියලා උසක් මෙතනදී ලැබෙන්නේ. අන්න ඔය උස එකතු කරගත්තාට පස්සේ ඔය වාටිය මැහෙන්න වගේම අපේ ඇඳුමට අත ඇල්ලෙන්න ඇටච් වෙන්න ඒ අවශ්‍ය ප්‍රමාණය එකතු කරගත්තාට පස්සේ අපේ ඒ ප්‍රමාණවල් අපේ ඇඳුම ඇල්ලුණාට පස්සේ ඒ ප්‍රමාණය අපි මේ බලාපොරොත්තු වුණු උස තියෙනවනේ. අන්නේ බලාපොරොත්තු වෙන උසෙන් අඩු වෙලා වාටිය මැහෙන්න අපි තියපු ඒ උස ප්‍රමාණය වාටිය මැහුණාට පස්සේ අඩු වෙලා ගිහිල්ලා අපි බලාපොරොත්තු වෙන උස අපිට ඒ විදිහටම ලැබෙනවා. කිසිම වෙලාවක මේ ලබා ගන්නා උසෙන්ම කිසිම වෙලාවක වාටිය මහන්න යන්නත් එපා. අපේ ඇඳුමට ඇටච් කරන්න යන්නත් එපා. හේතුව දැන් අපි මේ උස අරගෙන අන්නේ අත උසගත්ත ස්ථානයේ වටානේ ටේප් පටි යවලා අපි අතග වට මිනුම ගන්නෙ. අන්න එතකොට ඒ තියෙන්නේ ඒ අදාළ තැනට අදාළ වට ප්‍රමාණය. අපි මේ ගන්න උසෙන් අපේ වාටිය මැහුවා කියන්නකො අඟලක ප්‍රමාණයක් අඩු කරගෙන. එතකොට අපි අතේ උස 7ක් විදියට ගත්තා. අතේ උසෙන් අපි වාටිය සඳහා අඟලක ප්‍රමාණයක් අයින් කරා. එතකොට වාටිය මැහිලා එද්දී අඟල් 6යි තියෙන්නේ. එතකොට ඇඳුමට ඇල්ලෙන්න අපි අඟල් භාගයක කොටසක් වෙන් කරා. එතකොට ඒ කොටස වෙන් කරාම අර අඟල් 6න් තවත් අඟල් භාගයක් අඩු වෙනවා. එතකොට අපිට අඟල් 5මාරක උසක් තමයි ලැබෙන්නේ. හිසේ කෙළවරේ ඉඳන් අපි අතේ උස අඟල් 5මාරක් එන තැනට ටේප් පටි තියලා ඒ හරහා අතග වට මිනුව මැන්නොත් අපිට මේ අතේ උස 7ක් විදිහට ලැබුණු තැන උත්තරේමද ලැබෙන්නේ නෑනේ. ඊට වඩා වැඩි. මම කලින් කොටස් වලදී කිව්වා මෙන්න මේ අපේ අත මේ බාහුවත් එක්ක යනකම් ක්‍රමක්‍රමෙන් වැඩි වීගෙන යනවා කියලා. ඒ වගේම බාහුවෙන් පහළ ටික ක්‍රමක්‍රමෙන් අඩු වීගෙන වැලමිට දක්වා යනවා කියලා මම කිව්වා. එතකොට මෙන්න මේ 7ට වඩා 5මාර කියන්නේ අඩු අගයක්. 5මාර අඩුයි කියන්නේ එතන වට ප්‍රමාණය අර 7 ගාව එන වට ප්‍රමාණයට වඩා වැඩි අගයක් ගන්නවා. ඒ හන්දා අපි මේ ගන්න උසට වාටිය මැහෙන්න ප්‍රමාණයකුත් එකතු කරලා ඒ වගේම ඇඳුමට අල්ලන්නත් ප්‍රමාණයක් එකතු කරලා තමයි අපි සම්පූර්ණ උස කියන එක සකස් කරගන්න ඕනේ. දැන් එහෙනම් අපි බලමු කොහොමද අපේ අතේ උස අපි ලබා ගන්නේ කියලා. මුලින්ම අපි හොයාගන්න ඕනේ අපේ ෂෝල්ඩර් බෝන් එක.
ෂෝල්ඩර් බෝන් එක. ෂෝල්ඩර් බෝන් එකෙන් පහළට තමයි අපි අපේ අත උස ගන්න ඕනේ. කියන්නේ උරහිස් අස්සියේ ඉඳන් පහළට තමයි අපි අපේ අත උස ලබාගත යුත්තේ. එතකොට අපි උරහිස් අස්සිය මත තමයි මෙන්න මේ ආරක්ෂාව වෙනුවෙන් දාලා තියෙන මේ කොටස තියන්න ඕනේ. එහෙම නැත්නම් ටේප් පටේ බිඳුව කියන කොටස අපි තියන්න ඕනේ මේ උරහිස් අස්සිය මත. මුලින්ම අපි උරහිස් අස්සිය කොයි හරිය තියෙන්නේ කියලා හොයාගෙන ඉමු. අපේ මෙන්න මේ දබර ඇඟිල්ලක් පාවිච්චි කරලා අපිට පුළුවන් අපේ උරහිස් අස්සිය හොයාගන්න. අපේ මෙන්න මෙහෙම අල්ලලා බැලුවම අපිට දැනෙනවා මේ හරිය උරහිස් අස්සිය තියෙනවා. එහෙම හොයාගන්න අමාරු කෙනෙක් නම් ඔයාලට පුළුවන් මෙහෙම අත චලනය කරන්න. චලනය කරද්දී ඔයාගේ ශරීරයෙන් පිටතට අත අරගෙන යද්දී මේ හරිය වලක් වගේ ගැහෙනවා. මේ හරිය වලක් වගේ ගැහෙනවා. ඒ වගේම අත ශරීරයේ දෙසට අරගෙන එද්දී ඉදිරියට නෙරීමක් මේ අස්සිය ඉදිරියට නෙරීමක් සිද්ධ වෙනවා. හරිද? එතකොට ඔයා මේ මිනුම ගද්දී අන්න ඔය වගේ අත චලනය කරලා මෙන්න මේ අත පිටතට ගෙනියද්දී වලක් ගැහෙනවද? අත දෙසට ගෙනියද්දී මෙන්න මේ වගේ නෙරීමක් සිද්ධ වෙනවාද කියලා බලලා තමයි ඔයාගේ උරහිස් අස්සිය ඔයා හොයා ගන්න ඕනේ. මෙන්න මේ වගේ මගේ නම් මෙන්න මෙතන තමයි මගේ උරහිස් අස්සිය තියෙන්නේ. මෙන්න මෙතන ඉඳන් පහළට තමයි මම මගේ මිනුම ලබා ගන්න යන්නේ. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. අපි මිනුම් ගද්දී අපේ ඇඟට සරිලන විදිහට ඇඟේ ගානටම තියෙන ඇඳුමක් තමයි අපි අඳින්න ඕනේ. ඒ කියන්නේ ගොඩාක් හිරටත් නැතුව ගොඩාක් ලිහිල්වත් නැති ඇඳුමක් තමයි අපි මෙතනදී අඳින්න ඕනේ. මොකද නැත්තම් අපේ මිනුම් වැරදිනවා. දැන් මගේ මිනුම් මට හරියට ගන්න පුළුවන් වුණාට බලාගෙන ඉන්න ඔයාලට ඒ මිනුම් වැරදිනේ කියලා හිතන්න පුළුවන්. මොකද මේක ස්ට්‍රෙච් ෆැබ්‍රික් එකක්. එහෙම නැත්නම් ඇදෙන සුළු රෙද්දකින් මහලා තියෙන ඇඳුමක් හන්දා මගේ කිහිලි කටවටය ශරීරයේ ඇතුළේ දිශාවට යනවා. ශරීරයේ ඇතුළේ දිශාවට යනවා. එතකොට මගේ කිහිලි කටවටේ තියෙන්න ඕනේ තැන නෙමෙයි තියෙන්නේ. එතකොට උරහිස් අස්සියත් ඔයාලට හිතෙන්න පුළුවන් මේ තැන නෙමෙයි මෙයාගේ උරහිස් අස්සිය තියෙන්නේ. මෙන්න මේ තැන තමයි තියෙන්නේ කියලා. ඒ වුණාට මම හරියට පෙන්නන තැන තමයි මගේ උරහිස් අස්සිය තියෙන්නේ. මෙන්න මෙහෙම හත එනවා මට උත්තරේ විදියට. මම තියාගෙන මෙන්න මෙහෙම අල්ලගෙන මම මගේ අත වට මිනුම මැනලා ගන්නවා. මෙන්න මේ විදිහට මම අතක වටය මැනලා ගන්නවා. හරිද? ගොඩාක් තද කරන්නත් එපා, ගොඩාක් ලිහිල් කරන්නත් එපා. මූලික අත කියන්නේ අපේ ෆිට් එකටම ඇඟේ, ඒ කියන්නේ අතේ ෆිට් එකටම මේ මූලික අත අපි සකස් කරගන්න. හරිද? අතේ ෆිට් එකට තමයි අපි මේ මූලික අත සකස් කරගන්නේ. ඒ හන්දා අපි බුරුළු විදිහට ගන්නෙත් නෑ, අපි ටයිට් විදිහට ගන්නෙත් නෑ. මෙන්න මේ විදිහට ගන්නවා. දැන් අපි මේ මිනුම් දෙක ලියාගෙන ඉමු. මගේ අත උසේනවා අඟල් 7ක් විදියට. ඒ කියන්නේ මම අවසානයේට, ඒ කියන්නේ මගේ අත නිර්මාණය කරලා ඉවරුණාට පස්සේ මැනලා බැලුවම මෙන්න මේ අංක 7. මෙන්න මේ අඟල් 7 කියන උස තමයි මට ලැබෙන්න ඕන. හරිද? එතකොට මගේ අත උස 7යි. මම මෙතන සම්පූර්ණ උස නෙමෙයි ගත්තේ. අත උස විතරයි. සම්පූර්ණ අත උස අපි සකස් කරගන්න ඕනේ. අපි ඒක සකස් කරගන්න විදිය පස්සේ බලමු. දැන් ඉස්සෙල්ලා මිමි ගන්න විදිය බලමු. ඊළඟට මගේ අත අග වටය, කියන්නේ අඟල් 7ක් උසට අරගෙන එතනින් වටා මිනුම ගත්තා මට ආවා අඟල් 14.5. අඟල් 14.5. ඊළඟට තියෙන්නේ අපිට කිහිලි කට වට මිනුමයි බාහුවේ වට මිනුමයි ගන්නෙ කොහොමද කියලා බලන්න. කිහිලි කට වට මිනුම ගනිද්දී අපි ටේප් පටේ මෙන්න මෙහෙම යවලා, ඒ කියන්නේ මගේ බිඳුව කියන පැත්ත මෙහෙම පිටිපස්ස පැත්තට පිටිපස්සට යවලා තමයි මම මෙතනදි මිනුම ගන්නේ. අපි සාමාන්‍ය මිනුම ගනිද්දී පිටායේ කරන්නේ, ඒ කියන්නේ තව කෙනෙක් අපි මිනුම ගනිද්දී කරන්නේ අපේ මෙන්න මෙහෙම ඉදිරිපස පැත්තෙන් තමයි බිඳුවේ ඉඳන් ඉස්සරහට මෙහෙම ටේප් පටි අරන් ගෙන මෙහෙම ගන්න. හැබැයි අපි තමන්ගේම මිනුම් ගනිද්දී අපිට එහෙම ගන්න අමාරු හන්දා, අත්හසරවන්න අමාරු හන්දා මම මේ පිටිපස්සෙන් තමයි මගේ ටේප් පටි අරන් ගිහිල්ලා මගේ කිහිලි කට වටේ මම මැනගන්නේ. එතකොට මතක තියාගන්න හොඳටම අපි මේව ටයිට් කරලා ගන්නේ නැහැ. කිහිලි කට වටේ ටයිට් කරලා ගන්න නැහැ. ඒ වගේම ලිහිල් කරලා ගන්නෙත් නැහැ. ඕනකට වඩා ලිහිල් කරලා මෙන්න මෙහෙම හැලෙන තැනට අපි ගන්නෙ නැහැ. අපි ඒක ගාන්ට එන්න තමයි ගන්නෙ. මම කිව්වා මම ස්ට්‍රෙච් ෆැබ්‍රික් එකක් අඳන් ඉන්නේ හන්දා මගේ කිහිලි කට වටේ මගේ
ඇතුල් පැත්තට යනවා කියලා. කියන්නේ ටික ටික ඇතුළට යනවා කියලා. එතකොට මෙන්න මෙහෙම තමයි මගේ කිහිලි කටවට මිනුමේ අගේ එන්නේ. කිහිලි කටවට එන්නේ ඔන්න ඔය විදිහට. ඔන්න ඔය විදිහට තමයි මගේ කිහිලි කටවට මිනුම එන්නේ 17 විදිහට. ඊළඟට අපිට තියෙන්නේ බාහුවේ වට මිනුම ලබා ගන්න. බාහුව කියන්නේ කොහෙටද? බාහුව කියන්නේ අපේ අතේ මහතම ස්ථානය තමයි බාහුව කියන්නේ. මෙන්න මේ අතේ මහතම ස්ථානයේ වටට ඒ පටේ ගෙන යමින් අපි ලබා ගන්න මිනුමට තමයි මෙන්න මේ බාහුව වට මිනුම කියන්නේ. දැන් අපි බලමු කොහොමද මේ බාහුව වට මිනුම ලබා ගන්න කියලා. බාහුව වට මිනුම ලබා ගද්දී මතක තියාගන්න ඔයාගේ ටේප් පටේ ගමන් කරන්න ඕනේ. මේ කිහිලි කට අවසන් වෙන තැන තියෙනෝනේ. අන්න ඒ හරහා තමයි ගමන් කරන්න ඕනේ. හරිද? එතකොට මෙන්න මේ විදිහට තමයි ඔයාගේ ටේප් පටේ ගමන් කරන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි ඔයාගේ ටේප් පටිය ඔයාගේ අතේ මහතම ස්ථානේ වට. දැන් මගේ අතේ මහතම ස්ථානේ මෙතන. මගේ අතේ මහතම ස්ථානේ මෙතන. ඔයාලට පේනවා. එතකොට මම මේ මිනුම ගන්නවා. එතකොට මට එනවා මගේ මිනුමේ මට එනවා 15 විදියට මගේ මිනුම මට ලැබෙනවා. බාහුව වට මිනුම 15 ඒ වගේම කීලි කට වට මිනුම 17 විදියට මට ලැබෙනවා. දැන් අපි ඒ ලබාගත් මිනුම් ලියමු. කීලි කට වට මිනුම මට 17 ආවා. බාහුව වට මිනුමට 15 ආවා. 15 විදියට ආවා. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ මිනුම් ගණනය කරගන්න.